මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඉන්වොයිස් එකක් view කරන්න කියලා. ඔයාලට මේ නම්බර් එක පේනවා ඇති. මේ ඉන්වොයිස් නම්බර් එක හැදිලා තින්නේ 2017 4 වෙනි මාසේ 10 කියන දවසේ යන 3 වෙනි බිල් එක විදියට. ඉතින් මම ඔයාලට ඉන්වොයිස් එක view කරනකොට by id එකෙන් view කරන්න හැටි කියන්න. එතන ඔයාලා ගහන්න ඔයාලට date එක මතක නම් නැත්නම් ඒක තියෙනවා invoice එකේ නැත්නම් ඔයාලට invoice number එකෙන් මෙතනින් හරි ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම දැන් මේ දෙවෙනි එක දාලා මම ඕකේ කරපුවම මේ ඉස්සෙල්ලා ගිය බිල් එක පෙන්නනවා මට. මේ තියෙන මේ බිල් එක දාලා තියෙන සිංහල බිල් එකක් විදියට. ඉතින් ඒකත් පෙන්නනවා. ඔයාලට පුළුවන් තව මේ exit එක තියෙනවා මෙතනින් exit වෙන්න පුළුවන්. exit to windows කියලා තියෙනවා. ඔයාලට මුළු system එකම off කරන්න පුළුවන්. remove item මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවා. දැන් මෙතන පෙන්වන්නේ නැහැ ඔයාලට settlement එකක් කොහොමද credit customer කෙනෙක්ව handle කරන්නේ, pay by card මේ card එකෙන් කොහොමද pay කරන විදිය. මම දැන් පෙන්වන්නම් කොහොමද ඒක කරන්න කියලා. මෙතන ගිහිල්ලා ආයෙ invoice එක දාන්න. මොකද පරණ number එකට මෙතන invoice එක හැදිලා තියෙන්නේ. invoice එක දාපුවම මේ විදිහට එයි. මම දැන් credit විදියට දාන්නම්. මම sunlight ගන්නවා එකක් add කරනවා. තව මම මේ අපේ system එකෙන් දාලා තියෙන එකක් මම add කරන්නම්. quantity එක දාලා නැත්නම් ඔයාලට මේ විදිය warning message එකක් පෙන්නයි quantity එක දාලා නැහැ කියලා. ඔයාලා okay කරලා quantity එකක් දාන්න. මේ විදිහට ඔයාලා item එකින් එක add කරගෙන යන්න ලේසි ඔයාලට. ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් pay as credit. ඔයාලට F6 කියන function key එකෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. මේකෙන් සිද්ධ වෙන්නේ ණයට ගන්න customers ලා ඉන්නවා නම් එයාලට මේ option එක වැදගත් වෙනවා. ඉස්සෙල්ලා ඔයාලා මෙතන ණයට ගන්න ඕන එතන කවුද කියලා customer කවුද කියලා ඔයා select කරන්න ඕනේ. මෙතන ගිහිල්ලා ඔයා customer කවුද කියලා select කරන්න. දැන්ට එක්කෙනෙක් ඉන්නවා කුසල් කියලා එක්කෙනෙක්. ඔයාලට මෙතන NIC එකෙන් phone number එකෙන් email එකෙන් ඔයාලට filter කරගන්න පුළුවන්. දැන්ට මෙතන මේ table එකේ තමයි credit customers ලා ඔක්කොම load වෙලා තියෙන්නේ. ඉතින් දැනට ඉන්නේ එකනයි. ඔයාලට තව credit customer කෙනෙක් ඕන නම් add new customer යන්න. ගිහිල්ලා customer කෙනෙක් register කරන්න. මම credit customer code එක විදියට මම දෙන්නම් එයාට 67 වගේ ID එකක්. first name එක මම දෙන්නම් දසුන් කියලා එකක්. contact number එක අනිවාර්යයි දෙන්න. email එකත් ඔයාලා email එකකුත් දෙන්න. address එකත් ඔයාලා කැමති නම් දෙන්න. ඒක optional. ඒකලා ඔයාලා save කරන්න. අලුත් customer කෙනෙක් විදිහට එයා save වුණා. දැන් මෙන්න මේ customers ලා තමයි ඉන්නේ. ඔයාලට එයාව update කරන්න ඕන නම් ආයෙ මේක click කරන්න. එතකොට මෙතන load වෙනවා. හරි. ඊළඟට ආයෙ මේක close කරලා choose customer කරන්න. එතකොට මේ තියෙන්නේ දසුන් කියන කෙනා. ඉතින් ඔයා එයාව select කරලා set as pay by credit කියලා දෙන්න. එතකොට දසුන්ව මෙතෙන්ට select වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙයා දැන් ඒ අවස්ථාවේදී ඔයාලා පොඩි ගාණක් ගෙවනවා නම් හිතන්න එයා රුපියල් 12ක් ගෙවුවා කියලා. ඒකල enter කරන්න. එයාට තව ගෙවන්න තියෙන 100යි. ඒකල finalize කරන්න. කරාට පස්සේ ඔයාලට පෙන්නයි එයාගේ invoice එක. ගෙවු මුදල 12යි, ගෙවිය යුතු මුදල තියෙනවා 100ක්. මේ තියෙන්නේ එයාගේ සිංහල බිල. ඔයාලට කැමති විදියට මෙතනින් මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඉංග්‍රීසි බිල් එකට සහ සිංහල බිල් එකට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද කාඩ් එකෙන් payments කරන්න කියලා. මෙතෙන් යන්න ගිහිල්ලා pay by credit card කියලා එක ඔබන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට
F7 කියන ෆන්ක්ෂන් කීයකින් දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයා අහනවා ඩිස්කවුන්ට් තියෙන ඔක්කොම අයින් කරන්නද කියලා. ඊට පස්සේ ඕකේ දෙන්න. දුන්නට පස්සේ කාඩ් amount එක විදියට යාලා PO amount එකක් තමයි රිලීස් කරන්නේ. ඒකල ඔයාලා ෆයිනලයිස් කරන්න. එතකොට කෙලින්ම බිල් එක පෙන්නයි. මේ තියෙන සන්ලයිට් මම ගත්ත අයිටම් එක. මේ තියෙන්නේ අද අපි මේකට දාලා ටෙස්ටිං කරන අයිටම් එක. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතන පෙන්නනවා. ඊළඟට මේක ක්ලියර් කරන්න ඕන නම් ක්ලියර් ඕල් කරන්න. එතකොට ඔක්කොම ක්ලියර් වෙලා යනවා. හිතන්න අපි මේකට අපි සබන් කැටයක් ඇඩ් කරලා අපිට මේක ක්ලියර් කරන්න ඕන නම් ක්ලියර් ඕල් දෙන්න. එතකොට ක්ලියර් වෙලා යනවා මුළු ටේබල් එකම. ඒකලා මේ පැනල් එක රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ දේවල් තේරෙන්නේ නැති කියලා. මම ඊළඟට කියන්නම් ඉන්වොයිස් එකේ view log එක බලන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙතන බලන්න. ඒ කියන්නේ ඉන්වොයිසස් කොහොමද ගිහිල්ලා තියෙන්නේ, කොහොමද ඉන්වොයිස් කස්ටමර්ස් ලාගෙන්ද ගිහිල්ලා තියෙන්නේ කියලා ඔයාලා සර්ච් කරන්න බලන්න පුළුවන්. ඉතින් මේ මෙතන තියෙන්නේ by customer name. ඒ customer name එකෙන් කොහොමද අපි හොයාගන්නේ කියලා. දැන් මෙතන කලින් ඉන්වොයිසස් දෙකක් ඉෂුව කරලා තියෙනවා. කුසල්ට සහ දසුන් කියන කස්ටමර්ස්ලා දෙන්නට. ඉතින් ඒ දෙන්නගේ ඉන්වොයිසස් තමයි මේ තියෙන්නේ. නැත්තම් ඔයාලගේ ඉන්වොයිස් ID එකෙන් වුණත් හොයාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා ඉන්වොයිස් ID එක හැදිලා තියෙන්නේ date එකෙන් කියලා. ඉතින් මම ගිය මාසේ නෙවෙයි දැන් චුට්ටට කලින් මම ඇඩ් කරපු එකක් පෙන්නන්නම් අරගෙන. ඔයාලට මතක ඇති මම 4 වෙනි මාසේ 10 වෙනිදා දෙවෙනියට ගත් එක. එතකොට ඔයාලට මෙතන පෙන්නනවා මේක කොහොමද මේ ඉන්වොයිස් එක ගිහිල්ලා තියෙන්නේ, කස්ටමර් කෙනෙක්ටද ගිහිල්ලා තියෙන්නේ, ක්‍රෙඩිට් කස්ටමර් කෙනෙක් නෙවෙයිද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඔයාලට මෙතන පෙන්නනවා. ඒ කියන්නේ ගත්ත අයිටම් ටික මම ඉස්සෙල්ලා අන්තිමේටම අයිටම් 2ක් දැම්මා. මේ තියෙන්නේ ඉන්වොයිස් එක. මේ විදිහට ඔයාලට ෆිල්ටර් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගියපු ඉන්වොයිසස්. මේ 65 කියන්නේ ක්‍රෙඩිට් විදියට ගියපු ඉන්වොයිසස්. ඉතින් ඔයාලට එයාලා නමින් සර්ච් කරන්නත් පුළුවන්, ID එකෙන් සර්ච් කරගන්නත් පුළුවන්. කස්ටමර් පේමන්ට් හිස්ටරි එක බලන්නත් පුළුවන්. කස්ටමර් පේමන්ට් හිස්ටරි එක බලද්දී ඔයාලා මෙතන නම ගහන්න යාගේ. මම ඉස්සෙල්ලා ඔයාලා මෙතන නමින් සර්ච් කරන්න කලින් මෙතන ටික් එක දාලා ඉන්න. එයා වර්නින් මෙසේජ් එකක් දෙනවා ඒකින්ද. දසුන් මේ තියෙන දසුන් කියන එකනගේ ඉන්වොයිසස් ටික. ඉතින් මේ ඒකට ගිහිල්ලා තියෙන ක්‍රෙඩිට් කෑෂ් විදියට එයා ගෙවලා තියෙනවා රුපියල් 12ක්. එයාට තව ගෙවන්න තියෙනවා ඩිව් amount එක රුපියල් 100ක්. ඒ විදිහට ඔයාලට මේකෙන් සර්ච් කරගන්න පුළුවන්. ඉන්වොයිස් එකක් ඔයාලට කැන්සල් කරගන්නත් පුළුවන්. ඔයාලා ඩේට් රේන්ජ් එකකින් දෙනවා නම් ඉන්වොයිස් එක කැන්සල් කරද්දී මේ විදිහට දෙන්න. මම දැන්ට මෙහෙම දෙන්න. අප්‍රේල් මාසේ ඒ විදිහට දෙන්න. ඔයාලට දැනට ෆිල්ටර් වෙන්නේ නැහැ. මොකද ඉන්වොයිස් එකක් අපි කැන්සල් කරලා නැහැ මේ කාල සීමාව ඇතුළත. ඉතින් ඔයාලට කැන්සල් කරපු ඒවත් බලන්න පුළුවන් මෙතනින්. හරි. ඊළඟට මම පෙන්නන්නම් බිල් එක print කරගන්න හැටි. ඔයාලට bill print කියලා මෙතන option එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කලින් invoice එකක් ඔයාලට print කරගන්න ඕන නම් මෙතනට ගිහිල්ලා view invoice ID එකෙන් දීලා මෙතන select කරගන්න. ඊට පස්සේ bill print එකට ගිහිල්ලා දෙන්න. නැත්නම් මෙයාලා එතනින්ම ඔයාලා bill එක print කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා bill print ගිහිල්ලා bill එක print කරන්න යන්න පුළුවන්. එතකොට එයාලා පෙන්නනවා මේ bill එක පේන හැටි. හරි. ඊළඟට මම පෙන්නන්නම් මෙතන ඔයාලා මම ඉස්සෙල්ලා clean කරන option එක කියලා දුන්නා.
ඊළඟට මම පෙන්නන්නම් කස්ටමර් කෙනෙක්ව රෙජිස්ටර් කරන හැටි මම ඔයාලට පෙන්නුවා. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා රීපේමන්ට් එකක් කරොත් එයාලගේ ක්‍රෙඩිට් ගියපුවාට ඔයාලා කොහොමද ඒක හැන්ඩල් කරගන්න විදිහ කියලා. ඔයාලා කස්ටමර් ID එක මතක නම් ඒක කස්ටමර් සමහර වෙලාවට දැනගන්නත් පුළුවන්. මොකද එයාට කියන හින්දා ID එක ඒක ඔයාලට වාසියක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා මෙතන ගිහිල්ලා අර කලින් සිලෙක්ට් කරා වගේ සිලෙක්ට් කරන්න තියෙනවා. මේ විදිහට ඔයාලට රීපේමන්ට් එක දෙන්න පුළුවන්. choose ගිහිල්ලා right click කරලා අදාළ කෙනාව right click කරලා select for customer repayment දුන්නාම එයා repayment එකට select වෙනවා. ඊට පස්සේ ඔයාලා එයාගේ repayment එකේ කොයි එකටද කියලා මෙතනින් ඔයාලා ටික් එක දාගන්නත් පුළුවන්. නැත්නම් මේ row එක select කරගන්නත් පුළුවන්. select කරලා ඔයා card විදියට මේව කරන්නේ cash විදියට කියලා payment එක select කරලා ඔයාලට payment එක දෙන්න පුළුවන් මෙතන. මම එයාගේ ඉතිරි 100ම ගෙවන්නම්. එතකොට අහනවා රුපියල් 100ක්ද ගෙවන්න ඕනි කියලා. ඊට පස්සේ yes දෙන්න. දුන්නාට පස්සේ repayment has been completed, do you want to new repayment කියලා එයා message එකක් දෙයි. ඒ කියන්නේ මේ repayment එක එයා complete කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන repayment එකේ දෙන bill එක ඔයාට දෙනවා නම් ඒ විදිහට දෙන්න පුළුවන්. ඉතින් දැන් ආයි කස්ටමර් කෙනෙක් නැහැ. මම පෙන්නන්නම් මෙයාගේ කොහොමද ගිහිලා තියෙන්නේ කියලා. එයාට total amount එක එකක් තියෙනවා, due එකක් තියෙනවා. ඉතින් මම එයාට ගෙවන්නේ නැහැ. මොකද එයා ඇවිල්ලා pay කරන්නේ නැත්තම්. ඒකල ඔයාලා refresh කරලා අලුත් එකක් ගන්නවා නම් ගන්න පුළුවන් refresh button එකෙන්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද invoice එකක් cancel කරන්න කියලා. invoice එක cancel කරන්නේ ඔයාලා අර කිව්වා වගේ invoice number එක ගහන්න. ඒ bill එක cancel කරන්න කියලා අහනවා. ඒකලා bill එක ඔයාලට පස්සේ බලන්නත් පුළුවන් කියනවා. මම ඉස්සෙල්ලා පෙන්නුවා ඔයාලට කොහොමද cancel කරපු bill එකක් බලන්න කියලා. දැන් search කරොත් මේ පෙන්නන්නේ cancel කරපු bill එක. ඊට පස්සේ ඔයාලා යන්න මේකේ invoice එකක් return වුණොත් එහෙම බැරි වෙලා හදිසි හරි ඒ customer මොකක් හරි item එකක් damage වෙලා හරි මොකක් හරි වෙලා return කරොත් එහෙම එයාලගෙන් අපි invoice number එක අහනවා. නැත්නම් invoice එක ගන්නවා. ඉතින් මම දැනට මම ගහන්නම් invoice number එක. invoice number එක ගහන්නම් මම 3 කියලා. ඒකලා search කරන්න. මේ තියෙන්නේ ඒ මම ගත්ත බඩු මුට්ටු ටික ඔක්කොම මෙතන load වෙනවා. load වුණාට පස්සේ ඔයාලා return කරන්න ඕන item එක මෙතන click කරාට පස්සේ ඒක double click කරන්න. click කරාට පස්සේ ඔයාලගෙන් අහයි ඒක return කරන්න ඕනද කියලා. ඊට පස්සේ yes කරන්න. ඊට පස්සේ අහයි ඔයා මේක 12ක් විකුණලා තියෙනවා. item එක රුපියල් 12යි, quantity එකත් 12යි. නෑ item එක රුපියල් 1යි. ඔයා quantity එක 12ක් විකුණලා තියෙනවා. කොච්චරක් return කරනවද කියලා අහලා තියෙනවා මෙතන. ඉතින් ඔයාලට කැමති නම් මේ 12ම return කරන්නත් පුළුවන්. එයා බඩු ගේන තරමට ඔයාලා return කරන්නත් පුළුවන්. return කරනකොට අහනවා මේක ආයි garbage එකටද යවන්නේ නැත්නම් stock එකට add කරනවද නැත්නම් supplier return කරනවද කියලා. ඉතින් ඔයාලා මේ තුනෙන් කැමති එකක් select කරන්න. garbage දැන් හිතන්න අල වගේ දෙයක් නම් ආයේ ප්‍රයෝජනට ගන්න බැයි නම් ඔයා garbage දාන්න. හිතන්න සබන් කෑලි දෙකක් වගේ කියලා වැඩියෙන් ඇවිල්ලා කියලා. ඊට පස්සේ එයාට ආයි ඒක stock එකට දාන්න ඕන නම් මෙතන දෙකක් කියලා දාලා add to stock කරන්න පුළුවන්. මේක
බාණ්ඩේ item එක මොකක් හරි expired වෙලා නම් ඒක supplier return කරන්න පුළුවන් මෙතන tick එක දාලා. දැන් මම පෙන්නන්නම් මේක garbage වලට යවන්නේ කොහොමද කියලා. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ GRN එක කොහොමද කියලා අහනවා මේක ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මෙතන දාන්නම් ඒක අපි ගෙනාවේ මෙන්න මේ GRN එකෙන්. ඊට පස්සේ ඒක select කරන්න. select කරාට පස්සේ මෙතන GRN එක එනවා. ඊට පස්සේ ඔයාලට next කරන්න ඕන නම් F12 function key එක ඔබන්න. නැත්නම් F12 key එක ඔබන්න. මම මෙතන key එක ඔබන්නම්. ඊට පස්සේ next එකක් යනවා. ඊට පස්සේ මේ item එකට ඔයා අලුත් එකක් දෙනවා නම් ඒ item ටික add කරලා ඔයා මෙතන මෙයාට add කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මම පෙන්නන්නම් user registration එක. මෙතනින් පෙන්නන්නේ ඔයාගේ user registration එක. user කෙනෙක්ව register කරගන්න ඕන විතරක් මේක පෙන්නන්නේ. product එකක් search කරගන්න ඕන ඔයාලට නමින් search කරගන්න පුළුවන් F3 function key එකෙන්. මම ඉස්සෙල්ලා sunlight කියලා එකක් මම පාවිච්චි කරේ. මම S ගහපු ගමන්ම sunlight කියන එක ආවා. නැත්නම් barcode එකෙන් ඔයාලට search කරගන්නත් පුළුවන්. ඒ type එකෙන් search කරගන්නත් පුළුවන් product එක මොන type එකේ එකක්ද කියලා. ඉතින් ඒ විදිහට ඔයාලට මෙතන search option දීලා තියෙනවා. ඒ වගේම cashier අපි ඉස්සලාම මේ system එක දෙනකොට එයාට opening balance එකක් set කරනවා. ඔයාලට opening balance එක මෙතන set කරන්න පුළුවන් ඒ cashier ගේ නම දාලා. දැනට මේ Araxo123 කියන user ඉන්නේ. ඉතින් මම එයාට opening balance එක රුපියල් 10000ක් දාලා save කරනවා. එතකොට එයාගේ opening balance එක cashier එකේ තියෙන රුපියල් 10000යි. 10000න් තමයි එයා open කරන්නේ. ඔයාලට view කරගන්න පුළුවන් cashier ගේ settlement එක කොහොමද අද දවසේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් opening balance එක රුපියල් 10000ක් තිබිලා තියෙනවා. එයා මෙච්චර invoices ගානක් issue කරලා තියෙනවා. customer repayments ඇවිල්ලා තියෙනවා මෙන්න මේ දෙකෙන්. ඉතින් ඒක settlement එක වෙනකොට රුපියල් 10502ක් එයා ගාව තිබිලා තියෙනවා. කිසිම අඩුවක් නැතුව totally cash වලින් ගිහිල්ලා තියෙන්නේ මෙච්චරයි. ඉතින් එයාට ඇවිල්ලා තියෙන්නේ මෙච්චරයි. එයාගේ අතින් ගිහිල්ලා නැහැ කීයක්වත්. ඉතින් 10502ක් තියෙනවා. දැනට අතේ ඉතුරු වෙලා තියෙනවා නම් රුපියල් හිතන්න 9000ක් වගේ. 9000ක් වගේ ඉතුරු වෙලා තියෙනවා නම් ඒක settle වෙනවා. settle වුණාට පස්සේ ඒක automatically හැදිලා යනවා. ඔයාලට මෙතන user wise බලා ගන්නත් පුළුවන්, view කරගන්න පුළුවන්. දැනට එක්කෙනයි ඉන්නේ. ඔයාලගේ date එකෙන් පුළුවන් search කරගන්න මේ කවදා මේකක්ද කියලා. ඉතින් මේ දවස්වල මම දාලා නැති හින්දා ඒක search වෙන්නේ නැහැ. ඒ විදිහට search වෙන්නේ නැහැ. not set opening balance කියලා එනවා. ඉතින් අද දවසේ මම ගොඩක් දේවල් issue කරා, return වුණා. ඒ වගේ දේවල් ගොඩක් සිද්ධ වුණා. ඉතින් ඒ විදිහට තමයි මෙතන opening balance එක set කරලා තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ GRN එකක් බලන්න. GRN මම ඔයාලට කලින් කියලා දුන්නා. මෙතන තියෙන short keys ටික GRN item එක return වුණොත් cashier එකෙන් ඒක return වෙච්ච එක settle කරන්න පුළුවන්. return exchange කරන්න පුළුවන්. ඊට පස්සේ credit supplier කෙනෙක් ආවොත් එයා බලන්න පුළුවන්. credit supplier history log එක බලන්නත් පුළුවන්. ඊළඟට others ගිහිල්ලා ඔයාලා ගෙදරට හරි කොහෙට හරි බඩු මුට්ටු ගන්නවා නම් මේකට ගිහිල්ලා garbage and home කියන එකට ගිහිල්ලා ඔයාලා මේ item ගෙදරටද ගන්නෙ. ගෙදරට සමහරව ඒ කියන්නේ කඩෙන් ගෙදරට අරන් යනවා. ඒ කියන්නේ admin විසින් මේ කඩේ බඩු ගෙදරට ගෙනියනවා පාවිච්චිය සඳහා. එතකොට ඔයාලා මෙතෙන්ට item number එක දාලා ඔයාලා ඒක ගෙදර අරන් යන ගෙදරට ගෙනියන විදිහට මේව කරන්න ඕනේ. home use එක දාලා එක දෙන්න. එක හරි ඔයාලා කැමති ගාන item එක ගෙනියන quantity එක ගන්නට දෙන්න. ඊට පස්සේ finalize කරන්න. ඊට පස්සේ action එක complete වෙනවා. මොකද මේ විදිහ එකක් තියෙන්නේ ඔයාලගේ අන්තිම ඒ කියන්නේ bill එකේ ඔයාලගේ finalize කරලා දෙන්න ඕනේ අපි account එක. ඉතින් ඒකට තමයි මේ විදිහ දෙයක් තියෙන්නේ. නැත්තම් මේ item වලට වෙච්ච දෙයක් අපිට හොයාගන්න බැරි වෙන හින්දා තමයි මේ විදිහ option එකක් ඔයාලට දීලා තියෙන්නේ.
ඊට පස්සේ ඔයාලට කොහෙන් හරි එක්ස්පෙන්ස් එකක් එනවා නම් ඒ කියන්නේ අද එක්ස්පෙන්සස් ඔයාලට මොනවා හරි ලයිට් බිල් වලට හරි යනවා නම් ඔයාලා මෙතනින් එක්ස්පෙන්ස් එකට රුපියල් කැමති ගාන දාලා ඒක මොකක් සඳහාද ගිහිල්ලා තියෙන්නේ කියලා ඔයාලා දෙන්න මං දාන්නම් දැන්ට ඉලෙක්ට්‍රිසිටි බිල් එක කියලා මම දානවා වෝටර් බිල් කියලා. ඉතින් ඒකල ඔයා ඇඩ් එක්ස්පෙන්ස් කරන්න. එතකොට ඒක වෝටර් බිල් එකක් විදිහට ඇඩ් වෙනවා. ඒක දීලා තියෙනවා ඔයාලට අන්තිම ෆයිනල් මේ ෆයිනල් බිල් වල accounts වල ඒක settle වෙන්න ඕනේ හින්දා නැත්තම් ඔයාලට කඩේ ගානයි ඒ විදිහේ දේවල් handle කරන්න පුළුවන්. ඒක optional දෙයක් විදිහට තමයි අපි දීලා තියෙන්නේ. garbage and home history එක ඔයාලට බලන්න පුළුවන්. garbage වලට කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා home එකට කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. full amount එකත් එක්ක හරි මම හිතනවා invoice ගැන ඔයාලට මුළු invoice එක ගැනම idea එකක් එන්නේ නැති කියලා